Hello and welcome to another English video brought to you by English with Dan YouTube channel. In this video, we are going to learn some important English phrases. When someone is heartbroken or when someone is troubled, we say various things to console that person. It can be one of our family members, a friend of ours, the best friend, or fiance, husband, wife, etc. So let's see what sort of things we say to console that person. කෙනෙක් කරදරයට පත් වෙලා ඉන්නකොට දුකට පත් වෙලා ඉන්නකොට විශේෂයෙන්ම ගොඩක් දුකින් ඉන්න වෙලාවට අපි ඒ කෙනාව සනසවන්න to console that person කෙනෙක් සනසවන්න අපි කියන්නේ console කියලා කියන්නේ right console ඒ කෙනාව සනසවන්න අපි විවිධ දේවල් කියනවානේ අපි බලමු ඒ වගේ පුංචි දේවල් කීපයක් අපි ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද කියලා දැන් මම අර ඉංග්‍රීසි වලින් කියව කැලේදී මම කිව්වා heart broken කියලා right heart broken කියලා කියන්නේ ගොඩක් දුකට පත් වෙලා හදවත ඒ කියන්නේ heart broken කියන එකේ සරල තේරුම හදවත බිඳිලා කියන එක කියන්නේ ගොඩක් දුකෙන් ඉන්නවා කියන එක right or when someone is in trouble right in trouble කියන කරදරේ වැටලා ඉන්නකොට ඒ ඔය දේවල් තෝගල ඉගෙන ගන්න ඕනේ right එතකොට කෙනෙක් එහෙම කරදරයටපත් වුනහම දුකටපත් වුනහම අපි කියනවනේ හිත හදාගන්න මොන දේ වුණත් වෙන්නේ හොඳටයි නේ හැම දේ වෙන්නේ හොඳට කියලා ඔන්න ඔය දේවල් අපි කියනවනේ. ඒතරයි බලමු හිත හදාගන්න කෙනෙක්ට අපි කියනවා හිත හදාගන්නනේ කියලා කියන්නේ. ඒක කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? අපි හිතට අපි කියන්නේ mind නේ mind mind mind. එහෙනම් අපි කියනවා හිත හදාගන්න අපි කියන්නේ make up කියන එක අපි කියන්නේ make up okay make up කියන අර මූණේ මේ උලන මේකප් නෙමෙයි. මෙතන මේකප් කියන හදාගන්න කියන එක. එහෙනම් ඔයාගේ හිත හදාගන්න. make up your mind. okay make up your mind. make up your mind. ඒක අපි make up කියන්නේ කඩ කියන්නේ make up your mind. okay make up your mind. හැමදේම වෙන්නේ හොඳට. එහෙම නැත්නම් මොනවා වුණත් හැමදේම වෙන්නේ හොඳට. අපි කියනවනේ යමක් සිද්ධ වෙනකොට අපි කියන්නේ happen නේ. ඉංග්‍රීසි වලින් අපි කියන්නේ happen කියලා කියලා. එහෙනම් happen. මොන දේ වුණත් නැත්නම් මොනවා වුණත් කියලා කියන්නේ whatever happens. whatever happens. ඒකත් අපි whatever කියන්නේ නැහැ. whatever කියලා කඩ කියන්නේ whatever. okay whatever happens. එහෙනම් මොන දේ වුණත් කියලා කියන්නේ whatever happens. වෙන්නේ හොඳට. happens for the best. okay happens for the best එහෙම නැත්නම් happens for good කියලා කියන්න පුළුවන් happens for good එහෙම නැත්නම් happens for the best එහෙනම් මොන දේ වුණත් වෙන්නේ හොඳට whatever happens for the best whatever happens for the best or you can say whatever happens for good whatever happens for good එහෙනම් කෙනෙක් දුකටපත් වෙලා ඉන්නකොට අවුල් වෙනකොට අපි කියනවා හිත හදාගන්න හැමදේම වෙන්නේ හොඳට make up your mind whatever happens for the best whatever happens for the best say it again whatever happens for the best හිත හදාගන්න make up your mind හැමදේම වෙන්නේ හොඳට whatever happens for the best ඔන්න ඔය වගේ ඔක ප්‍රැක්ටිස් කරලා ඔයගලන්ට ඔය පුංචි දේවල් ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්න ඉගෙන ගන්න පුළුවන් එහෙමයි අපි ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න දැන් මේ වීඩියෝ එකේ දැන් අවසානයේම අපි ඔයගලන්ට කියනවා අපේ අලුතෙන්ම 2026 අලුතෙන්ම පටන් ගන්න ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එක. අපි කියන්නේ අවුරුද්දේ ඉංග්‍රීසි කතා කරන කෝස් එක. මොකද ඔය ගොඩක් ඉංග්‍රීසි ක්ලාසස් තියෙනවා, ඔන්ලයින් ක්ලාසස් තියෙනවා, ෆිසිකල් ක්ලාසස් තියෙනවා. මාස දෙකකින් කරනවා කියනවා, මාස 3කින් කරනවා කියනවා. හරි දවස් දෙකකින් 3කින් කරනවා කියනවා. එහෙම ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. හොඳට මතක තියාගන්න. එහෙම දවස් දෙකකින් 3කින් මාස දෙකකින් 3කින් ඉංග්‍රීසි ඉගෙනගෙන එහෙම කතා කරන්න බෑ. ඔය පොඩි කැල් ටිකක් එහෙමෙන් අවුලන් කතා කරන්න පුළුවන්. ඒකට කියන්නේ ඉංග්‍රීසි කතා කරනවා කියලා නෙමෙයි. හරියට අපි කියනවා ෆ්ලුවන්ට් විදියට ඉංග්‍රීසි නියම ක්වොලිටියට ප්‍රොෆෙෂනල් විදියට ඩීසන්ට් විදියට කතා කරන්න ඕන නම් අඩුම ගානේ අවුරුද්දක්වත් එක දිගට හරියට ඉගෙන ගන්න ඕනේ. මුලින් ඉඳලම අවුරුද්දක් එක දිගට හරියට කැප වෙලා කරගත්තොත් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි හොඳට කතා කරන්න පුළුවන්. ඒ නිසා ඒ සඳහා සකස් කරපු 2026 අපේ අලුත්ම ඉංග්‍රීසි ස්පෝකන් ඉංග්‍රීසි කෝසස් ටික අපි පටන් ගන්නවා. ආයතන කීපයක මම ආයතන වල නම් ටික කියන්නම්. සසිත්මා අධ්‍යාපන ආයතනයේ කිරිල්ලවල කන්දකපපු හන්දිය, ඕෂධ අධ්‍යාපන ආයතනයේ කොස්සින්න හන්දිය ගණේ මුල්ල, නැණික් අධ්‍යාපන ආයතනයේ ගම්පහ සහ තිසිත් අධ්‍යාපන ආයතනය කිරිල්ලවල මධ්‍ය මහාවිද්‍යාලය අසල තමයි තියෙන්නේ. මම ආයෙත් කියන්නම්. සසිත්මා අධ්‍යාපන ආයතනයේ කිරිල්ලවල කන්දකපපු හන්දිය, ඕෂධ අධ්‍යාපන ආයතනයේ කොස්සින්න හන්දිය ගණේ මුල්ල, නැණික් අධ්‍යාපන ආයතනයේ ගම්පහ සහ තිසිත් අධ්‍යාපන ආයතනය කිරිල්ලවල මධ්‍ය මහාවිද්‍යාලය අසල තමයි තියෙන්නේ. ඔන්න ඔය ආයතනවල අපේ අලුත්ම අවුරුද්දේ පාඨමාලා පටන් ගන්නවා. වයස අවුරුදු 15ත් 45ත් අතර ඕනම කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. වයස අවුරුදු 15ත් 45ත් අතර ඕනම කෙනෙක්ට ඒ කියන්නේ ඉංග්‍රීසි හොඳට කතා කරන්න, හරියට ෆ්ලුවන්ට් විදිහට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. 2026 පෙබරවාරි මාසයේ තමයි පටන් ගන්නෙ. පළවෙනි දවසේ නොමිලේ ඇවිල්ලා බලන්න පුළුවන්. මේ අපේ ස්පෝකන් ඉංග්‍රීසි පන්ති වල වැඩි විස්තර ගෙන්න ගන්න. ඒ කියන්නේ අපේ ළමයි ඉංග්‍රීසි කතා කරන හැටි අපි උගන්වලා තියෙන විදිය ඒ දේවල් බලා ගන්න ඕන නම් ඒ වීඩියෝස් ගෙන්න ගන්න ඕන නම් ඒ සාක්ෂි උගන්න බලන්න ඕන නම් මෙන්න මේ නම්බරයකට 077යි 858යි 926
077යි 858යි 926 නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඊටත් වඩා හොඳයි WhatsApp message එකක් එවන්න. WhatsApp message එකක් එවුවොත් ඒ සම්පූර්ණ වීඩියෝස් අර මේ අපි මේ සාක්ෂි ඒ proofs ඔක්කොම ඔයගොල්ලන්ට එවනවා. හරි. ඒ වගේම තමයි ලංකාවටම online අපේ spoken english courses තියෙනවා. online පන්ති වලට විශේෂයෙන්ම දුර පළාත් වල ඉන්න අයට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට තිරිල්ලවල ගම්පහ කඩවත ගණිමුල්ලාවට ඉන්න අයට අර මම කියපු ආයතන වලට ඇවිල්ලා ඔයාලට අවුරුද්දක් එක දිගට ගෙනගෙන සුපිරියට ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න පුළුවන්. වැඩි විස්තර ඉගෙන ගන්න 077යි 858යි 926 නම්බරයකට WhatsApp message එකක් දෙන්න. Okay, thank you.